හයි ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. ඒ වගේම තමයි මට ඇවිත් තිබ්බ මැසේජ් ගොඩාක් නිසා. මට සමා වෙන්න ඕනි මේ මැසේජ් වල රිප්ලයි නොකරට. එතකොට ගොඩක් අය මගෙන් අහලා තිබුණා මං ආපු ඒජන්සි එක මොකක්ද කියලා. මං ඒජන්සියක් කරා නෙවෙයි ආවේ රජය හරහා. ඒ වගේම කට්ටිය අහලා තිබුණා කොහොමද කියාගිව කෝස් එකට සම්බන්ධ වෙන්නේ කොච්චර කල් තියෙනවද මම වෙබ් එකේ කොච්චර කල් හිටියද මට කොච්චර කල් ගියාද ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මම දැක්කා. මුලින්ම කියන්නම් කෙයාගිව කෝස් එකට සම්බන්ධ වෙන්නේ රංගම තියෙන විදේශයකට ගිහිල්ලා කෙයාගිව කෝස් එක කරන්න රෙජිස්ටර් වෙන්න ඕනි. ඊට පස්සේ අපි දවස් 45ක ට්‍රේනින් සෙන්ටර් එක ට්‍රේනින් වෙන්න ඕනි. ඊට පස්සේ දවස් 15ක් ඉංග්‍රීසි කෝස් එක තියෙනවා. මං කරේ කුරුණෑගල තමයි ඉංග්‍රීසි කෝස් එක. කෙයාගිව කෝස් එක බදුල්ලේ. ඊට පස්සේ අපි බත්තර මුල්ලේ තියෙන විදේශයකට ගිහිල්ලා අපේ සහතික ටික බාර දෙන්න ඕනි. සාමාන්‍යයෙන් මාස 2ක් 3ක් වගේ කාලයක් ඇතුළත අපිට ස්කයිප් ඉන්ටර්විව් තියලා අපිව වෙබ් එකට ඇතුළත් කරනවා. මම වෙබ් එකේ මාස 8ක් හිටියා. මාස 8කට පස්සේ තමයි මට ඇග්‍රීමන්ට් ආවේ. ඊට පස්සේ මට සම්පූර්ණ කාලය ගියා ඊශ්‍රායල් වලට එනකම්ම අවුරුදු 1කමාරක් වගේ කාලයක් මට ගියා. ඇග්‍රීමන්ට් ආවයින් පස්සේ සාමාන්‍යයෙන් දවස් 30ක් මාසයක් ඇතුළත උඩරිම අපි ඊශ්‍රායල් වලට එවනවා. හරි මම හිතනවා මේ වීඩියෝ කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් බයි බයි.